හොඳයි. ගණිතයේදී භාවිත වෙන සංඛ්‍යා වර්ග ගත්තොත් ප්‍රථම සංඛ්‍යා කියන්නේ ඉතා විශේෂ සංඛ්‍යා කොටසක්. බොහෝ ගණන් වලට ඒදා ප්‍රථම සංඛ්‍යා. තව අපිට විවිධ අවස්ථාවල ප්‍රථම සංඛ්‍යා උදා ගන්න පුළුවන්. අපි අද බලමු ප්‍රථම සංඛ්‍යා කියන්නේ මොකක්ද? ප්‍රථම සංඛ්‍යා. ප්‍රථම සංඛ්‍යා නිර්වචනය දීලා ඉන්නේ එකට වඩා විශාල එම සංඛ්‍යාවට සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා ප්‍රථම සංඛ්‍යා කියනවා. ඒ කියන්නේ මේ සංඛ්‍යාව එකට වඩා විශාල වෙන්නත් ඕනේ. අපි තෝරගන්න සංඛ්‍යාවට තියෙන්න පුළුවන් සාධක දෙකක් විතරයි. ඔයාලා බලන්න වැඩි සාධකව මොකද සාධක කියන්නේ කියලා. අපි මුලින්ම බලමු සාධක කියන්නේ මොකක්ද කියලා. උදාහරණයක් දෙන්න. අපි උදාහරණයක් විදිහට 6 ගත්තොත් 6 අපි දන්නවා හැදෙන විදි දෙකක් තියෙනවා. කොහොමද දන්නේ? 6 හැදෙනවා එක වැඩි කිරීම 6 කියලා හැදෙනවා. 6 ගන්න පුළුවන් දෙක වැඩි කිරීම 3 කියලා. දැන් මේ මතවන්නේ සාධක හොයන විදිය ගැන. දැන් 6 සාධක මොනවද කියලා අපෙන් අහුවොත් 6 සාධක තමයි 6ට සාධක 4ක් තියෙනවා. එක තියෙනවා 6 තියෙනවා දෙක තියෙනවා 3 තියෙනවා. මෙතන 10 කියලා ගත්තොත් 10 හැදෙනවා දෙක වැඩි කිරීම 5 කියලා. තව හැදෙනවා එක වැඩි කිරීම 10 කියලා. මේකට සාධක 4ක් තියෙනවා. දෙක තියෙනවා 5 තියෙනවා 10 තියෙනවා සරයක් එක කොහොමද තියෙනවා. මේවට තමයි සාධක කියලා කියන්නේ. හරි. අපි තව සංඛ්‍යාවක් කරන් බලමු. අපි ගමු 12. 12 හැදෙන විදි කීයක් තියෙනවද කියලා අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම බලමු 12 හැදෙන විදි කීයක් තියෙනවද කියලා. 12 හැදෙනවා එක් වරක් 12. හතර වරක් 3. 6 වරක් 2. එතකොට අපිට 12 සාධක විදිහට ගන්න පුළුවන්. 1 ගන්න පුළුවන්. 12 ගන්න පුළුවන්. 4 ගන්න පුළුවන්. 3 ගන්න පුළුවන්. 6 ගන්න පුළුවන්. 2 ගන්න පුළුවන්. එතකොට 12ට සාධක 6ක් තියෙනවා. ඒතකොට මේක ප්‍රථම සංඛ්‍යාවක් වෙන්න බෑ. අපිට ප්‍රථම සංඛ්‍යාව කියලා කිව්වේ එම සංඛ්‍යාවට තියෙන්න පුළුවන් සාධක දෙකක් විතරයි කියලා. එතකොට මේකේ සාධක 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. සාධක 6ක් තියෙන්න බෑ. මොකද ප්‍රථම සංඛ්‍යාව තියෙන්න පුළුවන් සාධක දෙකක් විතරයි. අපි බලමු හිම සංඛ්‍යාව. දැන් ඔයාලා බලන්න. අපි ගන්නවා 5 කියන සංඛ්‍යාව. දැන් ඔයාලා බලන්න 5 කියන සංඛ්‍යාව හැදෙන විදි කීයක් තියෙනවද? දැන් බලමු 2 වරක් 3 6 1 වරක් 2. එහෙම ගන්න වෙනවා. ඔයාලට කැමති විදිහට හිතලා බලන්න. 5 හැදෙන කොහොමද කියලා. කොච්චර හිතුවත් 5 හැදෙන්නේ එක් වරක් 5 කියලා විතරයි. 5 හැදෙන්නේ වෙන සංඛ්‍යා කීයක්වත් ගුණෙකින්. අපිට හදන්නත් බෑ හැදෙන්නෙත් නෑ. කොච්චර හිතුවත් මේකම තමයි. දැන් මේකේ බලන්න 5 හැදෙන්නේ ඉලක්කම් දෙකකට. ඒ කියන්නේ සාධක දෙකයි. සාධක දෙකයි තියෙන්නේ. මම ඔයාලට කිව්වා ප්‍රථම සාධක අර්ථයක් කීමේදී එම සංඛ්‍යාවට සාධක දෙකක් පමණක් තියෙනවා නම් එම සංඛ්‍යාව ප්‍රථම සංඛ්‍යාවක් වෙනවා. එතකොට 5ට තියෙන්නේ සාධක දෙකයි නම් 5 ප්‍රථම සංඛ්‍යාවක් වෙනවා. අපි වගේ තව එකක් 11. 11 කියන සංඛ්‍යාව බලන්න. 11 කියන සංඛ්‍යාවට තියෙන්නේ ඔයාලා හිතලා බලන්න 11 හැදෙන්නේ කොහොමද? කීයක වැඩෙන්නේ? දෙවරක් වලින් හදන්න පුළුවන් 11. තුන් වරක් වලින් හදන්න පුළුවන්. හතර වරක්, පස් වරක්. ඔයාලා ඉතින් 11ට අඩු හැමදාම දාලා බලන්න මේක මෙහෙම වැඩි කරොත් 11 එනවද? කොච්චර වැඩි කරත් 11 ගන්න බෑ. 11 හැදෙන්නේ එක් වරක් 11 කියලා විතරයි. දැන් මේ බලන්න මේ 11ට සාධක දෙකක් තියෙනවා. 1යි 11යි විතරයි. වෙන කිසි සාධකයක් නැහැ. සාධකයක් ගන්නත් බෑ, හදන්නත් බෑ. කොච්චර හිතුවත් ඒ සාධකෙ විතරමයි ගන්නත් පුළුවන්. මම ඔයාලට කියලා දුන්නා ප්‍රථම සංඛ්‍යාවක් කියන්නේ එම සංඛ්‍යාවට සාධක දෙකක් තියෙනවා නම් එම සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවක් වේ. එතකොට 11 කියන්නේ ප්‍රථම සංඛ්‍යාවක් තමයි.
හරි ළමයි. අපි දැන් ප්‍රථමක සංඛ්‍යා ඉගෙන ගත්තා. තව දෙයක් ඔයාලට කියන්න තියෙනවා. ප්‍රථමක සංඛ්‍යා අපිට තව විදිහකට නිර්වචනය කරන්න පුළුවන්. කොහොමද දන්නවද? ප්‍රථමක සංඛ්‍යා අපි කලින් කිව්වා ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ සංඛ්‍යාවට සාධක දෙකක් විතරක් තියෙන සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යා කියලා. අපිට තව නිර්වචනයක් ගන්න පුළුවන්. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ එම සංඛ්‍යාව එකෙන් සහ එම සංඛ්‍යාවෙන් පමණක් බෙදෙනවා නම් ඒ සංඛ්‍යාව ඔක්කොම ප්‍රථමක සංඛ්‍යා කියලාත් අපිට නිර්වචනය කරන්න පුළුවන්. කලින් නිර්වචනය මේ නිර්වචනය දෙකම එක. ඉතින් දෙකම හොඳට මතක තියාගන්න. අපි දැන් බලමු මේ නිර්වචනෙට ගැළපෙන විදිහට මම ඔයාලට දීලා තියෙනවා සංඛ්‍යා සෙට් එකක්. අපි දැන් බලමු මේ සංඛ්‍යා සෙට් එකෙන් කොහොමද අපි හරියටම ප්‍රථම සංඛ්‍යා අඳුරගන්නේ කියලා. දැන් බලමු මුලින්ම අපි 1. මම ඔයාලට පළවෙනි නිර්වචනයේදී කිව්වා ප්‍රථමක සංඛ්‍යා එකට වඩා විශාල වෙන්න ඕනේ කියලා. එතකොට එකට වඩා විශාල වෙනවා කියන්නේ අපිට එක කොහෙත්ම ගන්න බෑ. ඔයාලට තේරෙනවනේ. එකට වැඩිය විශාලයි කිව්වට පස්සේ අපිට එක ගන්න බෑ. මොකද එකට වැඩියනේ කියලා දෙන්නේ. එකට වැඩිය විශාල නම් අපිට කවදාවත් එක ගන්න බෑ. කියන්නේ එක කියන්නේ ප්‍රථම සංඛ්‍යාවක් නෙමෙයි. අපි ඊළඟට බලමු 2. 2 කොහොමද හැදෙන්නේ? 2 හැදෙනවා එක් වරක් 2 කියලා. එතකොට සාධක කීයක් තියෙනවද? එක් වරක් 2. එක් වරක් 2 කියන්නේ සාධක තියෙන්නේ 1යි 2යි. සාධක දෙකක් තියෙනවා. මම ඔයාලට කිව්වා සාධක දෙකක් තියෙන සංඛ්‍යාව තමයි ප්‍රථම සංඛ්‍යා කියන්නේ කියලා. එතකොට 2 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාව. දෙකේ තව විශේෂත්වයක් තියෙනවා. ඒ මොකක්ද දන්නවද? 2 කියන්නේ අපි හැමෝම දන්න ඉරට්ටේ සංඛ්‍යාව. 2 තමයි අපිට ප්‍රථමක සංඛ්‍යාවල හම්බෙන කුඩාම ප්‍රථමක සංඛ්‍යාව. කුඩාම ප්‍රථමක සංඛ්‍යාව 2 අපිට මුළු ගණන් ශ්‍රේණියම හම්බෙන එකම ඉරට්ටේ ප්‍රථමක සංඛ්‍යාවක් 2. 2 ඇර ඉතුරු දෙකෙන් මෙතන කිසිම සංඛ්‍යාවක් ප්‍රථමක සංඛ්‍යාව විදිහට අපිට ගන්න බෑ. එතකොට දැන් මෙතන තියෙනවා දෙකෙන් බෙදෙන සෙට් ගොඩක්. ඒකට අපිට මේ ඔක්කොම එකපාර කපලා දාන්න පුළුවන්. තුර දෙකෙන් බෙදෙන්නේ නැහැ. 4 දෙකෙන් බෙදෙන ඉඳලා 1 කපන්න ඕන. 5 දෙකෙන් බෙදෙන්නේ 6 දෙකෙන් බෙදෙනවා. ඒතර අපිට 1 කපන්න පුළුවන්. 7 දෙකෙන් බෙදෙන්නේ නැහැ. 8 දෙකෙන් බෙදෙනවා. 1 කපන්න පුළුවන්. 9 බෙදෙන්නේ නැහැ. 10 දෙකෙන් බෙදනවද? බෙදෙනවා. 11 බෙදෙනවා. බෙදෙන්නේ නැහැ. 12 දෙකෙන් බෙදෙනවා. 13 දෙකෙන් බෙදෙන්නේ නැහැ. 14 දෙකෙන් බෙදෙනවා. 15 බෙදෙන්නේ නැහැ. 16 බෙදෙනවා. 17 බෙදෙන්නේ නැහැ. 18 බෙදෙනවා. 19 බෙදෙන්නේ නැහැ. 20 බෙදෙනවා. 21 බෙදෙන්නේ නැහැ. 22 බෙදෙනවා. 23 බෙදෙන්නේ නැහැ. 24 බෙදෙනවා. 25 බෙදෙන්නේ නැහැ. 26 බෙදෙනවා. 27 බෙදෙන්නේ නැහැ දෙකෙන්. 28 බෙදෙනවා. 29 බෙදෙන්නේ නැහැ. 30 බෙදෙනවා. ඒතර අපි මෙතන තියෙන ඔක්කොම ඉරට්ටේ සංඛ්‍යානේ කපලා දානවා. මොකද ඉරට්ටේ සංඛ්‍යා දෙක ඇර වෙන කිසිම ඉරට්ටේ සංඛ්‍යාවක් ප්‍රථම සංඛ්‍යාව වෙන්න බෑ. මේක එක පොයින්ට් එකක්. හරිද? දෙක ඇර ඉතුරු කිසිම ඉරට්ටේ සංඛ්‍යාවක් ප්‍රථමක සංඛ්‍යාව වෙන්න බෑ. ඒතර ඔයාලගේ ප්‍රථම සංඛ්‍යාව මොනවද කියලා අහලා තිබ්බොත් දෙක ඇරෙන්න ඔයාලා එතන 4 6 8 එහෙම හරි දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් තිබ්බොත් ඒවා ප්‍රථම සංඛ්‍යාව විදිහට ගන්න බෑ. ඒක හොඳින් මතක තියාගන්න. අපි ඊළඟට බලමු. දැන් අපි 1 ගත්තා 2 ගත්තා. දැන් අපි 3 බලමු. 3 හැදෙන්නේ 3 හැදෙනවා 1 කරක් 3. 3 හැදෙන වෙන විදිහක් නැහැ. බිංදුවෙන් 3 වැඩි කරලා 3 හැදෙන්නේ නැහැ. බිංදුව කියලා ගන්නනේ බිංදුව මොන සංඛ්‍යාවක් වැඩි කරලා බිංදුව. එතකොට 3 හැදෙන්නේ 1 වැඩි කිරීම 3 කියලා විතරයි. එතකොට 1 වැඩි කිරීම 3 කිව්වට පස්සේ සාධක දෙකයි තියෙන්නේ. එතකොට 3ක් ප්‍රථම සංඛ්‍යාවක්. දැන් බලමු 5. 5 ප්‍රථම සංඛ්‍යාවක්. 5 හැදෙන්නේ 1 වැඩි කිරීම 5 කියලා විතරයි. 6 කැපුවානේ 6 යටි සංඛ්‍යාවක් නිසා අපි 6 කැපුවා. දැන් බලමු 7. 7 හැදෙන විදිහ 7 හැදෙන්නේ 1 කරක් 7 කියලා විතරයි. එතකොට සාධක දෙකයි තියෙන්නේ. තාම මට අන්තිම නිර්වචනයක් කිව්වා ප්‍රථම සාධකයක් කියන්නේ 1 සහ එම සංඛ්‍යාවෙන් පමණක් බෙදෙන සංඛ්‍යා ප්‍රථම සංඛ්‍යාව වෙනවා කියලා. එතකොට 7 හැදෙන්නේ 1 වැඩි කිරීම 7 කියලානේ. 1 තියෙනවා ආයෙ වැඩි වෙන්නේ මේ සංඛ්‍යාවම තමයි. එතකොට 7 කියන්නේ ප්‍රථම සංඛ්‍යාව. 9 තියෙනවා. 9 හැදෙන විදිහ පොඩ්ඩක් හිතන්න බලන්න. 9 හැදෙනවා 1 කරක් 9 කියලා එකක් හැදෙනවා. තව විදිහකට හැදෙනවා 9. 1 කරක් 9 කියලා හැදෙනවා. 3න් වැඩිලා 3 වරක් 3 කියලා හැදෙනවා. එතකොට සාධක 4ක් තියෙනවා. ගන්න බෑනේ.
සාධක දෙකෙන් දින වල ප්‍රථම සංඛ්‍යාව. එතකොට මේකත් ප්‍රථම සංඛ්‍යාවක් නෙමෙයි. 11. 11 හැදෙන්නේ එක් වරක් 11. එක සහ එම සංඛ්‍යාවෙන් වැඩි වෙනවා කියන්නේ. මේක ප්‍රථම සංඛ්‍යාව. 13 බලන්න. 13 හැදෙන්නේ එක වැඩි කිරීම 13. අපි අන්තිම නිර්වචනය කරපු විදිහට එක සහ එම සංඛ්‍යාවෙන් පමණක් වැඩි වෙනවා නම් ඒක ප්‍රථම සංඛ්‍යාව. 15. 15 හැදෙන්නේ එක් වරක් 15 කියලා හදන්න පුළුවන්. මේ තව විදිහකට මේක හැදෙනවා. තුන් වරක් 5. එතකොට සාධක දෙකක් නෙමෙයි සාධක හතරක් තියෙනවා. ඒකල අපි මේක ගන්න බෑ ප්‍රථම සංඛ්‍යාවක් විදිහට. 17 බලන්න. 17 හැදෙන්නේ එක වැඩි කිරීම එම සංඛ්‍යාව විතරයි. 17 වෙන විදිහට හදන්න බෑ. හදන්න පුළුවන්ද? බෑනේ. හදන්න බෑ. කොහොමවත් හදන්න බෑ. භාග දාලා හදන්නත් බෑ. ඒ කියන්නේ 17 හැදෙන්නේ එක වැඩි කිරීම සංඛ්‍යාවක් විතරක් නිසා 17 ප්‍රථම සංඛ්‍යාව. 19 බලන්න. බලන්න 19. 19 වැඩි කරමු. එක් වරක් 19. 19 හැදෙන්නේ 10 වරක් 2 20යි. 9 වරක් 2 18යි. 18යි 20යි හැදෙනවා. 19 හැදෙන්නේ නැහැ. එතකොට 19 හැදෙන්නේ එක සහ එම සංඛ්‍යාවෙන් පමණක් වැඩි වෙලා නම් එම සංඛ්‍යාව ප්‍රථම සංඛ්‍යාවක් වෙනවා. 19 ප්‍රථම සංඛ්‍යාවක්. 20 අයින් කරලා අපි ඉරට්ටේ සංඛ්‍යාවක් නිසා 21 තියෙනවා. 21 හැදෙන විදිහ. එක් වරක් 21 21යි. තව හැදෙනවා 21. තව කොහොමද හැදෙන්නේ 21? තුන් වරක් වලින් හැදෙන්නේ 21. බලන්න 21 තුනෙන් බෙදලා 21 තුනෙන් බෙදුවම කීයද? 21 තුනෙන් බෙදුවම 7යි. එතකොට 4ක් 3ක් 21 වෙනි හින්දා සාධක 4ක් තියෙනවා. ඒ නිසා ඒක ප්‍රථම සංඛ්‍යාවක් විදිහට අපිට ගන්න බෑ. 22 අයින් කරලා යට්ටේ සංඛ්‍යාවක් කියනවා. 23 බලන්න. 23 හැදෙන්නේ එක සහ එම සංඛ්‍යාවෙන් විතරයි. 23 අපිට වෙන විදිහකට හදන්න බෑ. එතකොට ඒකත් ප්‍රථම සංඛ්‍යාවක්. ඊළඟට අපිට තියෙන්නේ 25. 25 එක් වරක් 25 25. තව හැදෙනවා 25. දැන් පහෙන් බලන්න. 5 වරක් 5 වගේ. 5 වරක් 5 25යි. එතකොට මේකේ සාධක හතරක් තියෙනවා. ඒතකොට ඒක ගන්නත් බෑ. ප්‍රථම සාධකයක් විදිහට. 26 අයින් කරා අපි යට්ටේ සංඛ්‍යාවක් ඉන්නවා. ඊළඟට 27. 27 බලන්න. එක් වරක් 27 27යි. තාම බලන්න 27 හැදෙන විදියක් තියනවාද කියලා. නිකන් 3 වරක් වගේ නැත්නම් 9 වරක් වගේ. බලන්න බෑ. 9 වරක් 3ක් වගේ. 9 18 27යි නේ. 9 වරක් 3 27. එතකොට සාධක හතරක් තියෙනවානේ. ඒක ගන්නත් බෑ. 28 අයින් කරා අපි මොකකින්ද? යට්ටේ සංඛ්‍යාවක් හින්දා. ඊළඟට 29. 29 හැදෙන විදිහ බලන්න. 29 හැදෙනවා එක් වරක් 29. තව හැදෙනවා බලන්න කොහොමද? 15 වරක් 2 30යි. 14 වරක් 2 28යි. එතකොට 29 හැදෙන විදිහ නැහැ. අර 29 හැදෙන්න පුළුවන්. එක වැඩි කිරීම 29 කියලා විතරයි. එතකොට ඒකට සාධක දෙකයි තියෙන්නේ. ඒ නිසා එක වැඩි කිරීම 29 ප්‍රථම සාධකයක් වෙනවා. ඔන්න ඔහමයි. මේ chart එක ගන්න උනොත් අපි ප්‍රථම සංඛ්‍යා හොයාගන්න. ප්‍රථම සංඛ්‍යා කියන්නේ මම අන්තිම කියලා දුන්න නිර්වචනය ගන්න. එක සහ එම සංඛ්‍යාවෙන් පමණක් බෙදෙනවා නම් එම සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවක් වේ. මම මේ පුළුවන් විදිහට සරල විදිහටම කියලා දෙන්න. හරි අපි දැන් ඔක්කොම ප්‍රථමක සංඛ්‍යා එක තැන කරගත්තොත් අපිට තියෙන ප්‍රථම සංඛ්‍යා 2 3 5 7 11 13 17 19 23 29. ඔයාලට ආයෙ පාරක් මතක් කරන්න ප්‍රථම සංඛ්‍යාවල නිර්වචනය. ප්‍රථම සංඛ්‍යාව කියන්නේ එම සංඛ්‍යාව එකිනුත් එම සංඛ්‍යාවන පමණක් බෙදෙනවා නම් ඒක ප්‍රථම සංඛ්‍යාවක්. තව නිර්වචනයක් තියෙනවා. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ එකට වැඩි එම සංඛ්‍යාවට සාධක දෙකක් පමණක්. හරිද? පමණක්. පමණක් කියන්නේ දෙක විතරමයි තියෙන්න පුළුවන්. දෙකක් පමණක් තියෙන සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා කියලා අපි හඳුන්වනවා. ඔන්නම ඉතින් අද ප්‍රථමක සංඛ්‍යා ඔයාලට කියලා දුන්නා. ඉතින් වෙන වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. හැමෝටම ස්තුතියි.